දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර YouTube channel එකේ යාළුවෝ හැමෝටම. ඉතින් අද පොඩ්ඩක් එළියට ආවා. වෙනදට අපි ගෙදර ඉඳන් තමයි ගොඩක් දේවල් වලට කුෂිකර්ම ගැන කියලා දෙන්නේ. ඉතින් අද අපි ආවා වියලිකලාපීය උද්භිද උද්‍යානයේ හම්බන්තොට පාක් එක බලන්න. උද්භිද උද්‍යානය කියවම ලංකාවේ උද්භිද උද්‍යාන ප්‍රධාන උද්භිද උද්‍යාන 4ක් තියෙනවා. රාජකීය උද්භිද උද්‍යානය පේරාදෙණිය, හග්ගල උද්භිද උද්‍යානය, ඊට පස්සේ අලුතෙන් එකතු වෙච්ච උද්භිද උද්‍යාන දෙක තමයි හයිස්සාවෙල්ල සීතාවක උද්භිද උද්‍යානය, තෙත්කලාපීය උද්භිද උද්‍යානය. ඊට අමතරව තියෙන විශේෂම උද්භිද උද්‍යාන තමයි හම්බන්තොට වියලිකලාපීය උද්භිද උද්‍යානය. මේක ටිකක් විශේෂ අනිත්‍යයට වඩා මේකේ ගොඩක් වෙලාට අපිට වියලිකලාපයට රොත් වෙන ගස් වර්ග ගැන බලා ගන්න පුළුවන්. අපි බලමු ඉතින් කොහොමද ඉස්සරහට මේ කොහොමද මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඇතුළට ගමන්ම මෙන්න මේ වගේ ලස්සනට හදපු මයිල ගස් මාර්ගයක් හදලා තියෙනවා. හරිම ලස්සනයි. මේක ඇතුළට ආවට පස්සේ ඇත්තටම වියලිකලාපීයද කියලා හිතෙනවා. අපි බලමු ඉතින් ඉස්සරහට මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් මේක හිතුවට වඩා ගොඩාක් විශාල උද්භිද උද්‍යානයක් කියලා පේනවා. අපි ඇතුළටදී පුන මේ කාර්ය මණ්ඩලය ඇහුවා පයින් යන්න තව වාහනයකට යන්න කියලා. පයින් ගොඩක් වෙලා කතා කරන්න පුළුවන් නම් පයින් එන්න තෝරගන්න එක සුදුසුයි. නැත්තම් වෙන ගමනක් යන ගමන් වෙන ට්‍රිප් එකක් යන ගමන් ආවේ නම් මෙතන වාහනයක් අරගෙන යන එක සුදුසුයි. ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුව සහභාගී වෙච්ච රටවල් සිහි වෙන්න මෙන්න මේ කවේ වටේට විවිධ ගස් වර්ග ගොඩාක් හිටවලා තිනවා. ඒ හැම ගස් වර්ගයක්ම ගොඩාක් වෙලාවට සුලභව හමු වෙන්නේ නැති ගස් තමයි තියෙන්නේ. විශ්වාස කරනවාද මේ කොහොඹ ගස් දෙවැටියක් තියෙන්නේ? මේක ලෑන්ඩ්ස්කේපින් වල පාවිච්චි කරන ප්‍රධාන ටෙක්නික් එකක්. කෙරෝලේ තියෙන දෙයකට අවධානය යොමු කරන්න ඕනට පස්සේ දෙපැත්තේ පාර දෙපැත්තේ ඒකාකාරී සමමිතික රූප රටා මෙවැනි විදියට ගස් හිටවනවා. මෙතනදී මට පේන්නේ කෙරෝලේ තියෙනවා විදුරු ගුහයක්. ඒක පොගස් වෙන්න විදියට තමයි මේක හදලා තියෙන්නේ.
මේ ගෘහය ඇතුලේ ගොඩක් වෙලාවට මෙයාලා තෙත් කලාපේ හැදෙන ගස් වර්ග හදන්න උත්සාහ කරලා තියෙනවා. මේක මිස්ටර්ස් කියන්නේ මිහිදුම් වගේ වතුර විදින උපකරණ හදලා ග්‍රීන් හවුස් සිස්ටම් එක පාවිච්චි කරලා මෙයාලා මේ වේලි කලාපයේ හද්ද පිටිසර පැත්තක ලස්සන තෙත් කලාපයේ පොඩි වනාන්තරයක් මවලා තියෙනවා. විශ්වාස කරන්න මේ වතුර කරාමයක් නිර්මාණශීලව හදලා තියෙන්නේ. මේ වගේ තැන් ගොඩාක් මේ උද්‍යානයේ බලා ගන්න පුළුවන්. නයි විස බොන්න පුළුවන්. නයාට වඩා විස කට්ටියට තමයි. රෝගනි දෙන්නේ මට. නෑ මේ පද. ඊය මොන්න බාවකෙන්. සීමල කනවද? ගස් පිරිලා සීමල. කඩන්න තහනම්. දැන් තමයි අපි ඇතුල් වෙන්නේ මේ උද්‍යානයේ අනන්‍යතාවය වගේ සලකන ඉන්දියන් විලෝ ගස් දෙපැත්තේ තියෙන මාර්ගයට. ඉබ්බගෙන් පිහාට එල්ලුවට ඉබ්බගෙන් වතුර බොනවද කියලා තියෙනවා. එකට නිය කොහෙද? මොකද? මොකද කන්නේ මේ කොහෙන්ද සතෙක් කන්නේ කියලා. ඉවරයි. අඩි 8,000ක් විතර ඇවිදලා තිනවා. සෑහෙන දුරක් ඇවිදින්න දෙනවා. අපි සමහර දැන් මග ඇරලත් ආවා. ඉතින්
දැන් අපි ගාර්ඩන් එළියට යන තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අපිට කියන්න තියෙන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ මෙහෙම ගාර්ඩන් එකක් තියෙනවා කියලා හම්බන්තොට කතරගම වගේ යනකොට වැඩි දුරක් නැහැ. ඉතින් ඇවිල්ලා බලන්න යන්න පුළුවන් හොඳ ගාර්ඩන් එකක්. channel එක නරඹුවාට බොහොම ස්තුතියි. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලාගන්න අපිත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. කුෂිකර්ම වීඩියෝ විතර නෙමෙයි විවිධ තැන්වල යන ට්‍රැවලින් වීඩියෝ අපි මේ channel එක හරහා ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක හින්දා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් සියලු දෙනාටම බොහොමත් ස්තුතියි.